ප්‍රිය මිතුරනි, නවම්බර් 14 හැමවීදී යනු ඔබ හොඳින් දන්නා ලිපිනයකි. එම ලිපිනයෙහි ඇති කුඩා ලී ගෙදර උණු කෑම පිසින, මල්ද එළවලු අවන, ඉරේලිය දුවන, කොළ පැහැති තුරුගමු අස්සේ මල්ලොටලු වළඳින, කඩිමුඩියේ මාකට්ටුවට දුවන, පාන් පුච්චන කහ පැහැති යුවතියක් ජීවත් වන බව ඔබ දන්නේය. මේ ඈවසරක් පුරා දරණි පුවත්පතට සතුටේ පැහැය ගැන ලියූ කුඩා සටහන්වල එකතුවකි. මෙහැටි සෑම අකුරක්ම ඈ විසින් පණ දුන් ජීවිතයට සබැඳිව ලියවුණු ඒවා බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ඒවා ලියවුනේ හොඳින් නිරේලිය වැටුණු ඉදිරිපස ලී බැල්කනියේ වේවල් පුටුවේ කිවී ගිය සාමකාමී උදේවරුවලය. පොරණුවේ පිච්චු සුදු ලුණු පාන්වලට ලෙමන් තේ ගල්පමින් මල් වැට අසල කුඩා ලෝරගේ පාසල් තොරතුරු විමසූ හවස්වලය. කහ මල්යායවල් බලන්නට පරණ දුම්රිය පාරේ පොඩි කෙල්ලකමෙන් දිවගිය හැන්දෑවරුවලය. මේ කුඩා නගරේ මාකට්ටුවේ ගැවසෙන කඩිසර ගොවීන්ගේ විහිළුවලට බට අල්ලන් සිනාසුණු ඉරිදා හවස්වලය. නැතිනම් නගරේ කෝපිහල්වලදී මුණ ගැසෙනු නොයෙක් තරාතිරමේ මිතුරු මිතුරියන්ගේ වැළඳ ගැනීම්වල උණුසුමෙන්ය. එසේත් නොවේ නම් අප දෙදෙනාගේ දීර්ඝ නගරාන්තර චාරිකාවල ගිමන් හැරි සොඳුරු කඳු බෑවුම්වල සිටය. සූරියකාන්ත මල්යායවල් මැද්දේ සිටය. උතුරු ක්වීන්ස්ලන්තේ මුහුදු වෙරළවල්වල සිටය. මිතුරනි, මේ අකුරු සියල්ලෙහි ඇත්තේ ජීවිතයයි, සතුටයි, වික්‍රමාන්විත බවයි, ආශිර්වාදාත්මක බවයි, උණුසුම් ආදරණීය බවයි. එබැවින් මෙය ඔස්ට්‍රේලියාවේ ඈත ගමක ලී ගෙදර යුවතිය ඔබට වූ සතුටේ තෑග්ගයි. කිම මෙය ඔබට වන්නේ කිසිවෙක් මේ ලිපිනේ තිබෙන්නේ කොහෙදයි ඇසුවහොත් ඈ සිටින්නේ පාරාදීසයක බව පවසන පිණිස සාක්ෂි ලෙසය. ස්තුතියි. රොමානා බන්නහැක නම්බර 14 හනන් වීදිය. ශැංග්‍රීලාව. ප්‍රිය මිතුරනි, ශැංග්‍රීලාව යනු මාගේ කුඩා ජීවිතයේ ප්‍රේතිමත් දිසාවක් කරා ඔසවා තැබූ නවාතැනයි. මා ජීවත් වන නිවසට ඒ නම තැබුවේ ඇයිදැයි බොහෝ දෙනෙක් ඇසු විට මගේ පිළිතුර වූයේ මේ මගේ ජීවිතයේ පාරාදීසය බවයි. ඉතින් තරමක් විශාල ලීවලින් තැනූ මේ නිවස ප්‍රීතිමත් බවින් පිරී යන්නේ කෙසේදයි මා ඔබට පැහැදිලි කරන්නම්. නමුත් ඊට පෙර ගෙදරක සහ නිවසක ඇති වෙනස ඔබ වටහා ගත යුතුයි මම සිතමි. බොහෝ දෙනෙකුට ගෙවල් ඇතිමුත් නිවසක් සාදා ගැනීම ගැන බොහෝ දෙනෙක් කල්පනා නොකරන බවයි මගේ හැඟීම. ශැංග්‍රීලාව නොහොත් මගේ නිවසේ සෑම කුඩා කොටසකම ජීවත්වීම මගේ බලාපොරොත්තුවයි. එහි ඇති සෑම ජනේල කවුලකින්ම උදේ සෞම්‍ය හිරු එළිය සේම හවස රාස්තිකේ අවුවේ රන් 10ත් ගෙබිමට වැටෙනු දැකීම මගේ සතුටයි. විශාල ජනේල කවුලවල ඇති දිග තිරරිති සීතල සුළඟ සමග නටමින් සිටිනු දැකීම මගේ ප්‍රීතියයි. උදෑසන උණු කෑම බඳුන් අලුත් සුදු පොසිලින් පිඟන්වල මේසේ උඩ තිබෙනු දැකීම මා තුළ උණුසුම් හැඟීම් ඇති කරයි. දුම් දමන කෝපි බඳුන්ද මින් කොළ සහ ලෙමන් දැමූ තේ බඳුන්ද සමග දවස ආරම්භද්දී නිවසක් ජීවයෙන් පිරියයි. ශැංග්‍රීලාවේ ඉඩ ඇති සෑම තැනකම කුඩා හෝ කොළපාට පත්‍රපිරි ගස්ද කහපාට කැලෑමල් පිරි මල් බඳුන් සේම නේක වර්ණයන් සහිත බාබණ්ඩේසියා මල් පොකුරුද සිනාසෙමින් සිටී. එහි බිමට දමා ඇති දිගු මල් කැටයම් කලාලයන් මත ප්‍රීතිමත් පුරුපුරුවකින් යුතු පූස් මහතෙකු නිදා සිටී. ශැංග්‍රීලාවේ මුළු තන්ගේ යනු මේ නිවසේ සියලු ප්‍රීතිමත් දෑ තැනෙන තැනයි. කජු හා බ්ලූබෙරි කවලම් කළ උණු පාන් වර්ගද, පළතුරු කැබලි ඉස්සින ලද කේක් වර්ගද, ගෙවත්තෙන් කඩාගත් චෙරි තක්කාලි දමූ පස්තා වර්ගද තැනේ. නාවල් දොඩම් මිරිකා සැදූ දොඩම් බීම මෙන්ම ගෙදර සැදූ ස්ටෝබෙරි ජෑම් බඳුන්ද නිරන්තරයෙන් තැනේ. සුදුලූණු යහමින් දමා බටර් වලින් තෙම්පරාදු කළ බත්ද, වේලපු මස් වලින් සැදූ ව්‍යංජනද, මාළු ස්ටූද එහි නොඅරදී. නිවසක් නම් උණු උණු කෑම බඳුන් පිසින තැනක් විය යුතුය. එසේම නිවසක් නම්
තුම් කවුලෙන් පිටවන තුම් කොසින් වලාකුළු වලට ඒ රස රහස් කිව යුතුය. ශැංග්‍රීලාවේ පිටුපස කොටස ඇති දිගලී මේසය සිකුරාදා හවස්වරු සහ සතියන්ත හවස්වරුවල සතුටු සාමිචයෙන් පිරී ඉතිරී යයි. බොහෝ විට එහි ගෙවෙන්නේ පැරණි ගීත සෙමින් නමුත් ලයන් නිද වැසෙන හවස්වරුයි. එහි පසෙක ඇති පෝරණුවේ අලුත් රෙසිපි අත්හදා බැලෙන හවස්වරුයි. බාහිර ලෝකයෙන් මදකට වෙන් වී තේබඳුන් හිස් වෙන රතු අයින් සමග මස්බඳුන් හුවමාරු වන හවස්වරුයි. ප්‍රිය මිතුරනි, නිවසක් නම් නිවසයන්ගේ සතුට හිනාහඬ පැතිරෙන සහ දුක් දොම්නාසයන් බෙදා ගන්නා තැනක් විය යුතුයි. ශැංග්‍රීලාවේ පිටුපස කොටස කහපාට කැලෑමල් සහ විවිධ වර්ණිකයන්ගේ එළවලුවනින් පිරි කුඩා ගෙවත්තකි. නිවසක් නම් තමන් අතින් ඇති දැඩි කළ ගහකොළ තිබිය යුතුයි. ඒ කුඩා පැල ලොකුවන අයුරුද මල් පිපෙන ගෙඩි හැදෙන අයුරුද ඔබ දැක තිබිය යුතුයි. දස දෙසින් පියඹායන මිතුරු කුරුළු සගයන්ට කුසපුරා කන්නට කෑම දැමූ කෑමලෑල්ලක් සහ වතුර බඳුනක් ශැංග්‍රීලාවේ නොවැරදි. නිවසක් නම් ආගන්තුක සත්කාරයන්ගේ පිරී තිබිය යුතුයි. මා මෙතෙක් ලියූ සියල්ල කුඩා නමුත් සතුටු ජීවිතයක් වෙනුවෙන් ශැංග්‍රීලාවක් ගොඩනැගීමට ඔබට කළ හැකි දෑයි. ආලෝකමත් නිවසක්, උණු කෑම බඳුන් සෑදෙන මුළුතන් ගෙයක්, සතුට සිනාපිරි නිවසියන් සේම ගහකොළද ඔබේ ජීවිත කාලය දීර්ඝ කරයි. ඉතින් මා ඔබට යෝජනා කරමි. රෙදි එලා වසා තැබූ සෝපාවන් විවර කරන්න. පෙට්ටිවල වසා තැබූ වීදුරු පිඟන් උණු කෑමවලින් පුරවන්න. අල්මාරිවල දැමූ උණුසුම් පෝරාණවල සුවපහසු විදින්න. රාජභෝජන නොවුනත් කුඩා දෙයක් හෝ මුළුතන්ගේක උණුසුම්ම සාදන්න. ඔබේ අතින් සැදෙන අලුත් නමුත් රසවත් ආහාරයක අත්දැකීම අත්විඳින්න. ගහක් කොළක් සිටුවා එයින් ලැබෙන පළදාව රසවිඳ බලන්න. නිවසයන් හා එක්ක කතා කරන්න. උණු තේ බඳුන් හිස් කරන්න. ඉරට සුළඟට ඔබේ නිවසේ සෑම කවුලක්ම හැර තබන්න. නැවුම් වාතාශ්‍රයට ඔබේ පෙනහළුවලට පිරන්නට දෙන්න. නිරුවත් දෙපයින් ඔබේ කුඩා ඉඩෙහි ඇවිදින්න. ඔබේ නිවසට ඔබ දැනෙන්නට දෙන්න. මේ මොහොතෙහි පූර්ණව ජීවත් වන්න. මේ තිබෙන්නේ සම්පූර්ණ ජීවිතයකට මා ඔගත් පාඩමයි. අදින් පසු ලියවන ශැංග්‍රීලාව හා මගේ කුඩා ජීවිතය ගැන සියලු කතාවල ඇත්තේ ඒ ප්‍රීතිමත් ජීවිතයක රහසයි. ඔබට විශාල ජීවිතයක සම්පූර්ණයෙන්ම ජීවත් වීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම ජීවත් වීම ආරම්භය යුතුයි. මා කියන්නේ ජීවත් වීම ආරම්භය යුතුයි. සම්පූර්ණයෙන් ජීවත් විය යුතුයි. රොමානා නම්බර 14 හනන් වීදිය. මේ කුඩා නගරය. ප්‍රිය මිතුරනි, ලෝකේ කුඩා දූපතකින් මහත් දීපක ජීවිතයකට පියඹා මගේ කුරුළු හදවත මේ කුඩා නගරයේ ජීවත් වීම ආරම්භුවේ මිට මාස 8කට පමණ පෙර බව ඔබට කියන කැමතිය. මේ කුඩා නගරයට මා මෙතරම් ප්‍රිය ඇයි? මේ කුඩා නගරේ සෑම නිවසක්ම පාහේ ලී වලින් තනුව ඒවාය. ඒවායේ යට කොටස ලී අට්ටාලයකින් සැදුම්ලත් වෙයි. අවශ්‍ය නම් තමන් කැමති තැනකට තම නිවසම ගලවා රැගෙන යාමේ හැකියාව මේ නිසා ලැබේ. තට්ටු නිවාස නැති තරම්ය. බොහොමයක් තනි තට්ටුවේ ලී ගෙවල්ය. සෑම නිවසකම ඉදිරිපස කොටස කොළ පාට තනකොළ වලින් වැසුණු ගෙවත්තකි. එහි උදෑසන හා සවස් කාලයේ කරකැවෙන වතුර මල් වලින් වතුර ඉසින අතර ගෙවත්ත කොළ පැහැයෙන් තබා ගැනීමට මේ ගම්වැසියෝ ප්‍රිය කරති. නිවෙස් ඉදිරිපස කුඩා දබල් පෙට්ටි සහ කසල බඳුන් තබා ඇති අතර එකම එක කුණු රොඩක් කැබැල්ලක්වත් පාරේ නොදමන්නට ඔවුහු පරිස්සම් වෙති. මෙහි වෙසෙන්නෝ අතමිට සරුවෝ වුවද ඔවුන්ගේ ජීවිත ඉතාම සරල ඒවා බව කිව යුතුය. ඔහු නිවසෙහි පිටුපස කොටසේ වගා කරති. අස්වනු නෙළූ පසු වැඩිපුර කොටස් නිවස ඉදිරිපසින් තබා කැමති කෙනෙකුට රැගෙන යන ලෙස පවසති. තමන්ට අනවශ්‍ය ගේ දොර උපකරණ පවා ඔහු මෙසේ නිවස් ඉදිරිපසින් තබති.
මාගේ අසල්වැසි ඩේව් මහතා ජීවත් වන්නේ තනියමය. ඔහුගේ රැකියාව වන්නේ භාවිතයන් ඉවත් කළ සුළු කැඩීම් ඇති දේවල් ගෙනවුත් සාදා විකිණීමයි. මා ජීවත්වන නොම්බර 14 නිවස හැනන් වීදියේ පිහිටා ඇති අතර අසල්වැසියෝ ඉතාම කරුණාවන්ත මිනිසුන් වෙති. නගරේ උසස් පාසල් දෙකක් ඇති අතර උදෑසන 7 වන විට නිල් පැහැති ඇස් ඇති සුදු පාට කුඩා ළමයින් කඩිමුඩියේ පාසල් කරා දිව යනු පෙනේ. මේ නගරය කොළ පැහැතිය. එහි තැනින් තැන ගහ පැහැති කැලෑමල් යායවල් එක දිගට දිස්වෙයි. මේ නිවස්වල මල්බඳුන් පිරෙන්නේ මේ කැලෑමල් වලිනි. බොහෝ නිවස්වල නිවස ඉදිරිපස හෝ පසුපස කුඩා ලී බංකු දමා ඇති අතර හවස්වරවල ඔවුහු එහි ඉඳගෙන මහ හඬින් සිනාසමින් කෝපිවති. ප්‍රිය මිතුරනි, මේ කුඩා නගරයේ ඇති සුවිශේෂී බව නම් එය කාර්යබහුල නොවීමයි. මිනිසුන් ඉතා සාමකාමී ජීවිත ගෙවන හැල්මේ නොදුවන අය වීමයි. රැකියාව දෙස බලා මිනිසුන්ගේ තරාතිරම ගැන විනිශ්චය නොකරන්නන් වීමයි. මේ කුඩා නගරය මට ජීවත් වීම ගැන අලුත් පාඩමක් කියා දෙමින් සිටී. මේ මිනිසුන් සියල්ලෝම ජීවිතේ අලුත් පරිච්ඡේදයක සතුට සොයා යාම ආරම්භ මට ගමන් සගයන්ව සිටිති. සියල්ලෝ හැකිය අයරින් වගා කරති. නිවස්වල පෝරණු වලින් ඔවුන්ගේ සතුටේ උණුසුම කැරලි ගැසී ඉහළහසේ පියාඹනු මට පෙනේ. ඉතින් ප්‍රිය මිතුරනි, ලස්සනට ජීවත් වීමේ කලාව අද මම දුර මහද්වීපයක කොළපාට පිරුණ, කහපාට විසුරන, මීදුම පිරුණ, සීතල වගේම උණුසුම් කුඩා ගමක සිට අත්හදා බලමින් හිඳිමි. එය ඔබට ලියමින් සිටිමි. ප්‍රේතිමත් ජීවිතයකට අවසි වන්නේ උණුසුම් කුඩා මොහොතවල් පමණක් බැව් ඔවුහු මට කියා දෙමින් සිටිති. ජීවිතේ පුරා කහපාට කෙල්ලක ලෙසින් ජීවත් වූ මට ඒ කහපාට ජීවිතය සතුටින් පිරවීමට අවසි සියල්ල මෙහි තිබේ. කහපාට යනු සතුටේ පෑයයි. මගේ නිවස පිටිපස ඇති කුඩා ගෙවත්තෙන් මම කඩා ගන්නා බෙරිවලින් රස කේක් පිච්චීමටත් ඒවා අසල්වැසියන් හා බෙදා ගැනීමටත් දැම්මට හැකිය. හවස් වරුවල නිවස ඉදිරිපස විශාල කොහොඹ ගහ යට ඉඳගෙන ලෙමන් කුකීස් කමින් පොත් කියවීමටත් සතියන්තේ කහ මල්යායවල් මැද්දේ සැරිසැරීමටත් සීතල මීදුම් පිරුණු හැන්දෑවරුවල කැරමල් සෝස් සමග පික්ලට්ස් කමින් කෝපි බොන්නටත් අවැසිනම් එළිය පෝරණුවේ පීසා පිච්චීමටත් හැකිය. සතියන්තේ හවස්වල වයින් බොමින් සිවුරුහන් බාමින් පැරණි කන්ට්‍රීසයිඩ් මියුසික් රස විඳීමටත් ඉඩ ඇති තරම් තිබේ. ජීවිතය සතුටින් පුරාන්නේ කුඩා කුඩා මොහොතවල් බව මම ඔබට නැවත ලියමි. සතුටින් ජීවත් වීම තෝරා ගැනීමකි. නොදන්නා කුඩා ගමක කුඩා සාමකාමී ජීවිතයක් හිමි කරගත් විශාල හදවතක් ඇති කහපාට කෙල්ලක ලෙස මම හෙට උදේත් කහපාට ඉරේලිය මගේ නිවසේ ජනල් කවුළු අතරින් එබනතුරු බලා හිඳිමි. ජීවිතය වෙහසක් නොවන්නේ එය සතුටින් බාර ගන්නා මිනිස්සුන්ටය. මාගේ මේ ඇරයුම ඔබට එවැනි මිනිසෙකු වන්නටය. රොමානා නොම්බර 14 හැනන් වීදිය. ඇතුළත යන් නැත්තෝ පිටත යන් මවති. ප්‍රිය මිතුරනි, මේ කුඩා නගරයට සීත කාලය උදා වීම නැති නිසා නිවස් ඇතුළත ගිනියුදුන් අසලසේම නිවසින් පිට ඇති ගිනියුදුන් අසලත් දිගැටි 4 ලී කැබලි වලින් පිරී ඇත. මෙහි වෙසෙන බොහෝ මිනිසුන් ඉතාම ත්‍යාගශීලී අය වෙති. ඔහු තමන් සතු අමතර සීත කබා මෙන්ම උණුසුම් වූල් මේස් ආදිය නැති අය හා බෙදා ගනිති. කුඩා අතින් ලියූ පෝරුවක් තබා නිවසේ ඉදිරිපසින් තබති. සියල්ලෝ සීත කාලයට සූදානම් වන විට මගේ කුඩා පෝරණුව පිරිසිදු කොට එහි සුදු පැහැති හුණු පිරියම් කිරීම මම පෙරේද ආරම්භ කළ බව ඔබට කියමි. ඊයේ හවස්වරුවේ මකායි වීදියේ ඇති වෙළඳපොළට ගොස් අලුත් එළවලු සහ පළතුරුද වේලු බ්ලූබෙරි හා රාස්බෙරිද අලුත්ම කෙසෙල් සහ පාන් පිච්චීමට පිටිදරගෙන ආවෙමි. ඌටා වීදියේ වෙසෙන ලොට්රන් මහතා විසින් අලුත්ම මස් ගෙනවිත්තුන් නිසා ඒවායින් කොටසක් දුමෙහි දැමීමටද අනෙක් කොටස පුච්චා මී පැණි දැමීමටද සිතාගෙන සිටිමි.
මගේ කුඩා ලී ගෙදර පහත කොටස සම්පූර්ණ ලී අට්ටාලයක් බැවින් එහි මගේ කුඩා බයිසිකලය නවතා තැබීමටත් සීත කාලයේ රෙදි වේලා ගැනීමට අවශ්‍ය වැල් බැඳ ගැනීමටත් හොඳින් ඉඩ තිබේ. ජැකී නම් මගේ පර්සියන් වර්ගයේ පූස් මහතාටද හැංගී සිටීමටද එය කදිම තැනකි. මීළඟට මට කිරීමට ඇති වැදගත්ම කාරණම් මගේ නිවසේ පිටුපස කොටස වගා කිරීමට අවශ්‍ය ලෙස බෙදා වෙන් කර ගැනීමයි. පිටුපස කොටසේ දකුණු පසට වන්නට වගා උපකරණ තැබිය හැකි කුඩා ගරාදයක් ඇති අතර පොරණු ඇත්තේ පිටුපස ලී පඩිපෙළට කිට්ටුවෙනි. එහි වම් පසට වන්නට ඇතුළත වගාවක් සඳහා සකස් කළ හැකි කොළ පැහැති රෙද ගැසූ කොටසක්ද හවස් වරුවල පාස්ලි හා බේකන් දැමූ පීසකමින් වයින් බොන්නට තැනූ දිග ලී මේසයක් තබා තිබේ. ඒ අතරින් දහවල් කාලයේ සූර්ය බලයෙන් ආලෝකමත් වන දිග විදුලි බුබුලු පියලියකි. හරි හතරස් මේ කොටසේ ලී තාප්පේ දිගට නිවිතියා වවන්නටත් ජේම්ස් මහතා වූ වට්ටක් ඇට ටික තවන් දමන්නටත් මම සිතාගෙන ඉමි. මැද කොටසේ මින්කස් ටිකකුත් පාස්ලි පැල කිහිපයකුත් සිටවා එහි අනෙක් පසින් බෙල් පෙපර් පැල ඉඳවන්නට සිතාගෙන ඉමි. මෙහි තක්කාලි වර්ග ගොඩාක් ඇති නිසා එක් පසක පිළිවෙලින් චෙරි තක්කාලිද ප්ලම් තක්කාලිද කොළපාර තක්කාලි හා ප්‍රමාණයෙන් මදක් විශාල ෆීල් තක්කාලිද සිටුවිය හැකිය. මාගරීටා නම් මගේ කුඩා කිකිලියටත් ෆොස්ටර් නම් මගේ සැමියාටත් කුඩා පණුවන් සොයා ආහාරයට ගැනීමටත් කෙකරගාමින් හැමතැනම දිවීමටත් හොඳ හැටි ඉඩපාඩු තිබේ. උදෑසන ආහාර වැල්වලට සරිලන ලෙස බිත්තර සපයීම ඔවුන්ගේ රාජකාරියයි. අර්තාපල් හා බතල ඉදිරිපස කොටසේ වගා කළ හැකි නිසා බීට්රූට් හා ලීක්ස් මෙන්ම ලූණු කොළද දකුණු පස පාත්ති වශයෙන් ඉඳවීම මගේ සැලසුමයි. උණු පාන් පිච්චූ දවසට හොඳින් ගාගත් සුදුලූණු වලට මගේ කුඩා පෝච්චිල ඇති ලූණු කොළ කඩා තමා චීස් සමග මිශ්‍ර කරමින් සදාගන්නා සුදුලූණු පාන් සහ උණු කෝපි හවස් වරුවලට හොඳින්ම ගැලපේ. කුඩා මුළුතැන්ගේ දිගටි ජනේල ඇසල හිඳ බලන විට කුඩා හතරැස් සිටමක කහ පැහැති ඒප්‍රණයක් ඇඳගත් සූරියකාන්ත්‍ර මල් මුද්‍රිත අත්ඇසුම් පැළඳ උස හම්සපත්තු පැළඳි කුඩා ගැහැණු ළමෙක් ප්‍රීතියෙන් පිනා ගිය මුහුණෙන් කොළ පාට පැල අතර කහ පාටින් සිනා සලුණු මට මැවී පෙනේ. ඒ මමයි. ජීවිතයේ හැම කුඩා මොහොතක්ම ආස්වාදයන්ගෙන් සහ රසයන්ගෙන් පිරී ඇති බවත් සැබෑවටම ජීවත් වන්නට සුන්දර උයන් සොයා යන්නට උවමනා නැති බවත් තමන් ජීවත් වන තැන උයන් මැවිය හැකි බවත් සටහන් කරමි. රොමානා නුඹර 14 හැනන් වීදිය. අත්හැරීමක සුවකියාදුන් මිනිසුන්. ප්‍රිය මිතුරනි, අද මා ඔබට කියන්නට සූදානම් වන්නේ ජීවත්වීමේදී මේ කුඩා නගරවැසියන් විසින් පුහුණු කරන ලද අපූර්ව දෙයක් ගැනයි. මා මේ නගරයේ ජීවත්වීම ආරම්භ කරන විට මා සතු බොහෝ ගෘහ භාණ්ඩ හෝ විදුලි උපකරණ නොතිබුණු බව කිව යුතුය. මාගේ නිවසේ බාහිර පිහිටීම ගැන මීට පෙර ලිපියකින් ඔබට පැවසූ බව මතකය. ඇතුළත පිහිටීම ගතහොත් එහි විශාල සාලය සහ කෑම කන තීරුව එකට පිහිටා ඇති අතර ක්‍රීම් පැහැති ලී පැන්ට්‍රියක් සහිත කුඩා මුළුතැන්ගේ එහි අනෙක් පසින් වෙයි. මුළුතැන්ගේ එක් පසක සුදු පැහැති විශාල පිත්තියට සවි කළ කබඩ් එකක් ඇති අතර එය වියලි ද්‍රව්‍ය ගබඩා කිරීමට භාවිතා කරයි. මේ නිවස කාමර 3කින් සමන්විත අතර එක් කාමරයක් නිදන කාමරය ලෙසද අනෙක් කාමරය මාගේ ලියන කාමරය ලෙසද ඉතිරි කාමරය මගේ යෝගා කාමරය ලෙසද පාවිච්චියට ගැනේ. නාන කාමරය මේ සියලු කාමරවලට මුහුණලා පිහිටා ඇත. මේ නිවසේ පිත්ති ලා නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර දොරවල් ජනෙල් සියල්ල සුදු පැහැතිය. ජනෙල් තිරරෙදි සුදු පැහැය හා ලා නිල් පැහැය යන ලෙස දමා ඇති අතර සාලේ තනි අලු පැහැති සෝපාවක් දිග ලී ටීපෝවක් සහ පසකින් පොත් කියවන හාන්සි පුටුවක් වෙයි. සාලේ දකුණු පසෙන් කැම මේසය තබා ඇති අතර එහි පසකින් පොසිලීන් පෙගාන් හා කෝප්ප පිරුණු පැරණි ලී කබඩ් එකක් තබා තිබේ.
මා ඔබට මේ විස්තර කියන්නේ නිවසේ ඇතුළත තබා ඇති ගෘහ භාණ්ඩ ගැන අදහසක් ගැනීම සඳහාය. ප්‍රිය මිතුරනි, මා දැන් ඔබට කියන්නට යන්නේ මේ කිසිම ගෘහ භාණ්ඩයක් අලුත් ඒවා නොවන බවය. මාගේ ලියන මේසය හැනයි වීදියේ නිවසකින් මට ලැබුණු එකකි. මගේ කුඩා වින්ටේජ් කණ්ණාඩිය ඉතා කුඩා මුදලකට මට මකෝල් වීදියේ නිවසකින් ලැබුණු එකකි. ඉතා පැරණි පන්නේ කෑම මේසය හා පුටු හයද ලැබුණේ ඌටා වීදියේ වැඩිහිටි පවුලකින් පොඩි මුදලකටය. මා දැන් මේ ඔබට කියන්නට යන්නේ අත්හැරීමේ සුව ගැන මා උගත් පාඩම ගැනයි. මේ සියල්ලේ මේ කුඩා නගරේ කාට හෝ අයිති වී තිබූ කවුරුන්ගේ හෝ ආදරයට පාත්‍ර වූ ගෘහ භාණ්ඩයි. මේ නගරවැසියන් අලුතින් ගෘහ භාණ්ඩාදිය මිලදී ගන්නේ ඉතා කලාතුරකිනි. ඔවුන් අලුතින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේදී පැරණි ගෘහ භාණ්ඩ හෝ විදුලි උපකරණ නිවසේ තවදුරටත් භාවිතාවට නොගන්නා කිසිවක් විසි කරන්නේ නැත. එසේත් නැතිනම් ගෙදර ඇතුලේ ගොඩ ගසා ගන්නේද නැත. මේ කුඩා නගරයේ සතු ඇති කමියුනිටි සමාජ භාවිතා කරමින් තමන්ගේ භාවිතා නොකරන දෑ ගැන දැන්වීමක් පළ කිරීම හෝ තමන්ගේ නිවස ඉදිරිපසින් තබා රැගෙන යන ලෙස දන්නු කුඩා සටහනක් තැබීමට පුරුදු වී සිටිති. ප්‍රිය මිතුරනි, මේ දේවල් බොහෝ විට දෙන්නේ නොමිලේය. නැතිනම් ඉතා කුඩා මුදලකටය. මේ බොහෝ භාණ්ඩ ඉතාම හොඳ තත්ත්වයේ ඒවාය. තව කෙනෙකුට භාවිතා කිරීමට ඉතා සුදුසු මට්ටමේ ඒවාය. තව කෙනෙකු භාවිතා කළ ගෘහ භාණ්ඩයක් හෝ වෙන යමක් පාවිච්චි කිරීම මේ වැසියන්ට මදිකමක් නොවේ. ඒ සතුටකි. අවශ්‍යම දේවල් හැර අනවශ්‍ය කිසිවක් ගොඩගසා නොගැනීමට ඔවුහු අග බලා ගනිති. වැඩිපුර මිරිස්, තක්කාලි, වට්ටක් ආදිය ඵලදාව ලබාගත් විට වැඩි ප්‍රමාණයේ නිවසේ ඉදිරිපසින් තැබීමටද අමතක නොකරති. ප්‍රිය මිතුරනි, ජීවත් වීම පහසු වන්නේ බොහෝ දේවල් ගොඩගසා ගත් විට නොවේ. නිවසක ඉඩකට අහුරා නොගෙන හොඳින් නිරැලිය වැටෙන ලෙස අඩු භාණ්ඩ ප්‍රමාණයකින් යුතුව මිනිසුන්ට ගැවසීමට අවශ්‍ය ඉඩකඩ හොඳින් පවතින විටය. හොඳින් වාතාශ්‍රය ගෙතුලට ගලා එන විටය. මේ කුඩා නගරවැසියන් කිසිම පැගලීමකින් තොරව තමන් කලක් ආදරය කළ දේ තවත් අය හා බෙදා ගනිති. අත්හරිති. අනවශ්‍ය ලෙස ඉඩකඩ අහුරා පුරා නොගනිති. පහුගිය දිනක මා සතු වූ භාවිතා නොකළ කුඩා ශීතකරණයක් හා රූපවාහිනියක් එසේ නිවස ඉදිරිපසින් තබා රැගෙන යන ලෙස කුඩා පුවරුවක් සවිකළෙමි. මේ සියල්ල අලුත්ම තත්ත්වයේ ඒවාය. එසේම විශාල මිරිස් ඵලදාවකින් කොටසක්ද කුඩා මල්බඳුන් කිහිපයක්ද එසේ මාහට ලැබුණු ඒවාය. ඉතින් ප්‍රිය මිතුරනි, අත්හැරීමේ සුව ගැන ඊට වඩා සරලව සතුටින් ඉගෙනගත හැකි ක්‍රමයක් මා මෙතෙක් දැන සිටියේ නැත. කෑම බීමවල සිට ගෘහ භාණ්ඩ දක්වා තමන්ට වැඩි කොටස හිතේ සතුටින් තවකෙකු වෙත දීමට තරම් හදවත විශාල මිනිසුන් පිරිසක් මැද ජීවත් වීමට ලැබීම වාසනාවකි. අලුතින් ජීවත් වීම ආරම්භන කෙනෙකුට මේ නගරේ අලුතින් කිසිවක් මෙලදී ගැනීමට අවශ්‍ය නොවන තරම්ය. මා ඔබට මේ කුඩා සටහන ලියන්නේ නැවත සිතීමට ඉල්ලමිනි. ඔබේ නිවසේ ඔබට අවශ්‍ය නොවන තවකෙකුට භාවිතා කළ හැකි කෙතරම් දේ තිබේදයි නිස්පාසුවේ සිතා බලන ලෙස කියමි. ඒවා සතුටින් බාර ගැනීමට කැමති මිනිසුන් කෙතරම් සිටීදයි සිතා බලන ලෙස කියමි. ඔබට අනවශ්‍ය කෙතරම් දේවල් ගබඩා කාමරවල, කාඩ්බෝඩ් පෙට්ටිවල, නිවසේ අහමුවලුවල ගොඩ ගසා ඇතිද? ඒවා නිවසේ හා ඔබගේ දෑත්වලින් අත්හැර දමා හදවතින්ම තව කෙනෙකුට දීමට ඔබට හැකි වේ නම් ඒ සතුට විඳින ලෙස ඉල්ලා සිටිමි. මේ නගරවැසියන් මට කියා දුන් මේ අපූර්ව පාඩම ගැන ඔබට කියන්නට මට සිතුනේ සතුටින් පිරි ජීවිතයකට එය කෙතරම් වටිනා කතාවක්ද යන්න මා පුහුණු කළ නිසාවෙනි. නිවසක් පිරෙන්නේ ගෘහ භාණ්ඩ ගොඩගසා ගත් විට නොවේ. ඒ ජීවත් වන මිනිසුන්ගෙනි. ඔවුන්ගේ මුහුණවලා දෙන හිනාවෙනි. ඉතින් ප්‍රිය මිතුරනි,
ඔබේ කුඩා නිවස සතුටින් ප්‍රීතියෙන් හා සිනාවෙන් පුරා ගැනීමට අත්හැරීම සහ විශාල හදවතකින් තව කෙනෙකුට ඔබ සතුටෑ පිරිනැමීම කෙතරම් ඉවහල් වන්නේදයි ප්‍රායෝගිකව අත්හදා බලන ලෙස ඉල්ලමි. රොමානා නොම්බර 14 හනන් වීදිය. තවත් කොටසක් අරන් ඉක්මනට එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for listening.